ඉතින් සුබ දවසක් හැමෝටම. මේ රාගම දුම්රිය ස්ථානය පුංචි නවීකරණ කටයුත්තක් සිද්ධ වෙනවා. පළවෙනි වේදිකාව අඩියකමාරක් විතර උඩට උස්සලා අලුතෙන් හදනවා. රාගම දුම්රිය ස්ථානය වගේම ගොඩක් දුම්රිය ස්ථානවල ගැටලුවක් තමයි දුම්රියට වඩා ගොඩක් පහතින් තමයි තියෙන්නේ ඒ දුම්රිය වේදිකාව. ඉතින් දුම්රියට ගොඩ වෙනකොට ආයේ දුම්රියෙන් බහිනකොට මේක සමහර මිනිස්සුන්ට අමාරුයි, වයසක අයට එම අමාරුයි. ඉතින් මේ පළවෙනි වේදිකාව මේ වෙද්දි ඒ තත්ත්වයට උස් කරනවා, දුම්රිය ප්‍රමාණයට උස් කරනවා. බලා ගන්න පුළුවන් සම්පූර්ණ දිගටම මුළු වේදිකාවම මේ විදිහට අඩියකමාරක් විතර උස්සලා අලුතෙන් හදනවා. ඒක ඇත්තටම හොඳ වැඩක්. මේ විදිහටම වෙන්න ඕන. දෙවෙනි තුන්වෙනි වේදිකාවලත් මේ තත්ත්වෙම තමයි රාගම ස්ටේෂන් එකේ තියෙන්නේ. දුම්රියට වඩා ගොඩක් පහතයි. අමාරුයි ගොඩක් අයට මේකෙන් නගින්න බහින්න. ඉතින් ඒ වේදිකා දෙකත් මේ විදිහටම උස්සලා හදනවා නම් වටිනවා. දැනට පළවෙනි වේදිකාවේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක ගැන තමයි මේ වීඩියෝ එක. අනිවාර්යයෙන්ම මේක දෙවෙනි තුන්වෙනි වේදිකාවලටත් එන්න ඕන. ඉතින් දැකපු නිසා ඔයාලට පේන්න දැම්මා. බලමු අපි තව ටික කාලයකදී මේක ඊළඟ වේදිකාත් මේ විදිහට සංවර්ධනය වෙයිද, නවීකරණය වෙයිද කියලා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න මේ වගේ දේවල් දකින්න. ඔයාලට පුළුවන් කැමති නම් මේ වීඩියෝ එක share කරන්න අනිත් අයටත් දකින්න.